ලෙඩක් හැදෙන්න කලින් එක නවත්ත ගන්න එක අපේ වැඩ. ඊපේපරේ අපි අද කතා කරන්න යන්නේ ලෝකෙ දරුණුතම රෝගයක් වුණ පිළිකාරෝගය කල්තියා වලක්වා ගන්න පුළුවන් ආහාර රටාවන් වලට එකතු කරගන්න පුළුවන් ආහාර 10ක් ගැන. පළවෙනි දේ තමයි බෙරි. ස්ටෝබෙරි, බ්ලූබෙරි, රාස්බෙරි වගේ මේ බෙරිවල ප්‍රතියොක්සකාරක ගුණය වැඩි. ඉතින් මේ ප්‍රතියොක්සකාරක ගුණය වැඩි නිසාම ඔයාගේ ඇඟ ඇතුළේ තියෙන පිළිකා සෛලවල වර්ධන වේගය අවම කරනවා. ඉතින් ඔයා නිතර බෙරි වර්ග ආහාරයට ගන්නව නම් ඔන්න ඔයාගේ පිළිකා සෛල වර්ධනය වීම අවම වෙනවා. ඊළඟට තියෙන්නේ ලංකාවේ අපි නිතර ආහාරයට ගන්න කොළුබඩුවක් වෙන කහ. නැත්තම් ටර්මරික්. මේකේ තියෙන කියුරමින් සංයෝගයට පුළුවන් ඔයාගේ පිළිකා සෛල විනාශ කරන්න වගේම පිළිකා සෛල ඇතිවීම අඩු කරන්න. ඉතින් අපි නිතරම කහ ආහාරයට ගන්න නිසා ඔයාලට පිළිකා ඇතිවීමේ අවදානම අඩුවෙන්න පුළුවන්. ලංකාවේ බහුලව භාවිත නොවුනට බ්‍රොකලි කියන එළවලට හැකියාව තියෙනවා ඔයාගේ ඇඟ ඇතුළේ පිළිකා සෛල වර්ධන වේගය අවම කරන්න. ඒ වගේම තමයි තවත් පිළිකා සෛල වර්ධන වේගය අවම කරන එළවලක් තමයි බෝන්ජි කියන්නේ. එහෙම නැත්තම් බීන්ස්. මේකේ අඩංගු වෙන ෆයිබර්, ඇන්ටිඔක්සිඩන්ට් ගුණය නිසා ශරීරයේ පවතින පිළිකා සෛල වර්ධනය වීමේ අවදානම අඩු වෙනවා. ඒ වගේම තමයි ඔයාට තුන් වේලටම නැතුවම බැරි පිප්පු වලත් මේ බොන්ජි වල වගේම ෆයිබර්, ඇන්ටිඔක්සිඩන්ට් ගුණය අඩංගු වෙනවා. ඉතින් ඔයා නිතර පරිප්පු ගන්න කෙනෙක් නම් ඔන්න ඔයාට පිළිකා ඇතිවීමේ අවදානම තරමක් දුරට අඩු වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ ගාලික් ගැන. එහෙම නැත්තම් සුදු ලුණු. සුදු ලුණු වලට විතරක් නෙවෙයි ලුණු වලටත් මෙන්න මේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ඇඟ ඇතුලේ වර්ධනය වෙන පිළිකා සෛලවල වර්ධන වේගය බෙරි වලටත් වඩා ඉතා වේගයෙන් අවම කරනවා. ඔයා නිතර ඩයට් ප්ලෑන් වල ඉන්න කෙනෙක් නම් මේ ග්‍රීන් ටී කියන එක භාවිතයට ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ග්‍රීන් ටී වලත් තියෙන ඇන්ටිඔක්සිඩන්ට් ගුණය නිසා පිළිකා සෛල ඇතිවීමේ අවදානම බොහෝ දුරට අවම වෙනවා. ඒ වගේම තමයි ලයිකොපෙන් සංයෝගය අඩංගු තක්කාලි වලටත් මේ පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් මෙන්න මේ කිව්ව ආහාර වර්ග 10 ඔයාගේ කෑම වේලට එකතු කරගන්න අමතක කරන්න එපා. ඊපේපරේ තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් අදට අපි ඔයාලගෙන් සමු ගන්නවා.